හරි අද අපි කතා කරන්න යන්නේ 2021 ප්‍රශ්න පත්‍රයේ දෙක කොටසේ 10 වෙනි ගාන පරිමාව ගාන. හරි පතුලේ අරය R වූ ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක සෙන්ටිමීටර් 12ක් උසට ජලය පිරී තිබේ. අපි පොඩි රූප සටහනක් දාගමු. මෙන්න මේ විදිහට සිලින්ඩරයක් තියෙනවා. පතුලේ අරය අපි මෙතනින් R කියලා ලකුණු කරගමු. සෙන්ටිමීටර 12ක් උසට ජලය පිරලා තියෙනවා. එතකොට මේකේ තියෙන භාජන ඇති ජලය අරය සෙන්ටිමීටර 4ක් වූ අර්ධ ගෝලාකාර භාජන. එතකොට මේකේ තියෙන ජලය ටික මෙන්න මේ විදිහේ අර්ධ ගෝලාකාර අරය සෙන්ටිමීටර 3ක් වෙන අර්ධ ගෝලාකාර භාජන 16ක් පුරවන්න ඇතිලු. R වල උත්තරය මෙන්න මේක කියලා පෙන්නන්න. R සමානයි 16යි වර්ගමූල 2 බෙදීම 3යි සෙන්ටිමීටර කියලා පෙන්නන්න ඕන. ඉතින් මේක එච්චර අමාරු ගානක් නෙවෙයි නේද? පරිමාපතේ යෑමක් නැත්තම් පරිමාපතේ යෑමක් නැහැ කියන්නේ මේකේ ජලය ටික බිමට වැටෙන්නේ නැතුව මේකට පුරවනවා නම් නේද? මෙතන තියෙන පරිමාව මෙතන තියෙන පරිමාවට සමාන වෙන්න ඕන. එහෙනම් අපි වාක්‍යයක් ලියන්න පුළුවන්. සිලින්ඩරයේ ඇති ජල පරිමාව සමානයි ගෝල 16ක පරිමාවට. සිලින්ඩරයේ තියෙන පරිමාව හොයන්නේ කොහොමද? 5r වර්ගය h. එතකොට 5r වර්ගය r දන්නේ නැහනේ. h කියන්නේ කීයද? 12. ඕක සමාන වෙන්න ඕන අර්ධ ගෝලයක්. එතකොට ගෝලයක පරිමාව හොයන්නේ 3න් 4යි 5r ඝනය. r ඝනය වෙනකොට 4 තුන්වෙනි බලය දාන්න පුළුවන්. අර්ධ ගෝලයක් හින්දා භාගයෙන් ගුණ කරන්න ඕන. ඒ වගේ අර්ධ ගෝල 16ක් තියෙනවා. එහෙනම් මේක 16 නුත් ගුණ වෙන්න. ඒතර මේක සුළු කරලා ඉවර වෙලා 5 වල අගය මේ r වල අගය හොයන්න තියෙනවා. ඒතර දෙපැත්තම 5 වලින් බෙදන්න පුළුවන් නේ. එතන මෙතනින් සුළු වෙනවා 2ට 2 ඒවා 1යි 16ට 8යි. එතන මෙතනින් එනවා 12යි r වර්ගය සමානයි. මෙතන අපි මේ විදිහටම ගමු. 4 වතාවක් 4 තුන්වෙනි බලය වතාවක් 8 බෙදීම 3යි. මම දෙපැත්තම 12න් බෙදන්නම්. තර මම සුළු කිරීම මේ පැත්තට ගන්නම්. r වර්ගය සමානයි මෙතෙන්ද 4ට 4 ඒවා 1යි මෙතෙන්ද 3යි. අපි චුට්ටක් මේක ප්‍රසාරණය කරලා ලියාගමු. හරේ නම් එනවා ගැටලුවක් නැහැ. 3 වරක් 3 9යි. හතරේ තුන්වෙනි බලය ගුණ කිරීම 8. මම ඊට පස්සේ සුළු කරන්නම්. එතන අපි දැන් හතරේ තුන්වෙනි බලයක් ආය හොයන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට දැන් මේකේ වර්ගමූලෙනේ ගන්න ඕන. මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් හදා ගන්නම්. r වර්ගය සමානයි හතරේ තුන්වෙනි බලය ලියා ගන්නම්. හතරේ වර්ගය ගුණ කිරීම 4 වරක් 8 බෙදීම 9යි. දෙපැත්තෙම වර්ගමූලය තමයි ගන්න. ඒකට වර්ගයට වර්ගමූලය සුළු වුණාම r වල උත්තරේ එනවා r සමානයි. මේකෙත් ගුණ කිරීමක් තියෙන්නේ. ඒකට වෙන වෙනම වර්ගමූල සලකන්න පුළුවන්. එතකොට 4 වර්ගයේ වර්ගමූලය කියන්නේ 4යි. ඉතිරි වෙනවා 4 වරක් 8 කියන්නේ කීයද? 32 වර්ගමූලය බෙදීම 9 වර්ගමූලය කීයද? 3යි. 32 අපිට වර්ග කරණී කරන්න පුළුවන්. r සමානයි 4 වතාවක් 32 කියන්නේ 16 වරක් 2 බෙදීම 3. ඒතර 16 වර්ගමූලය වෙනම ගත්තම r සමානයි 4 වතාවක් 4 ගුණ කිරීම වර්ගමූල 2 බෙදීම 3යි. ඒතර මෙතෙන්ද ගත්තොත් මම
R සමානයි 4 වරක් 4 16යි වර්ගමූල 2 බෙදීම 3යි. මෙන්න මේ උත්තරේ අපිට ගන්න පුළුවන්. අපි ඒ ගානෙම B කොටස හදමු. ලඝු ගණක ගණක් තියෙන්නේ. දෙපස ලඝු ගණකයේ සලකන්න ඕන ලඝු A සමානයි ලඝු 65.2 වර්ගමූලය වෙනුවට අපි භාග්‍යවනි බලයම දාගමු. ලේසි. එතකොට ගුණ කිරීම 0.722 බෙදීම 3.06. වෙන වෙනම ලඝු ගණක සලකන්න ඕන. අපි දන්නවා 65.2 භාග්‍යවනි බලය. අපි දන්නවා ගුණ කිරීමක් තියෙනකොට අපිට ලඝු ගණක වලදී ඒක එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. 0.722 මේක බෙදීමක් තියෙනකොට අඩු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. ලඝු 3.06. අපි ලඝු ගණක බලන්න ඕන මේ වගේ. ලඝු A සමානයි මේ භාග්‍යවනි බලය ඉස්සරහට අරගෙනමු. ලඝු ගණක නීති වලින් භාගයයි ලඝු 65.2 ධන ඉතුරු ටික එහෙමයි ලඝු 0.722 අඩු කිරීම ලඝු 3.06. ලඝු A සමානයි භාගයයි මේකේ ලඝු ගණකයේ බලද්දි මෙතන දශම ස්ථානයේ තියෙන්න ඕනක එකක් දකුණු අත පැත්තට ගිහිලා නිසා 1.65 බලන්න ඕන. 81.42 එකතු කිරීම වැරදි නම් මට කියන්න ඕන. මෙතන තියෙන දශම ස්ථාන එකක් වම් අත පැත්තට ගිහිලා විවෘති 1.72 85 අඩු කිරීම මෙතන තියෙන දශම ස්ථාන එතනමයි තියෙන්නේ නම් 0.36 48.57 මේක දෙකෙන් බෙදා ගන්න ඕන. ලඝු A සමානයි එකට නෑ 0.18ට 9යි ඉතුරු නෑ එකට නෑ 0.14ට 7යි දෙකට 1යි ධන විවෘති 1.85 අඩු කිරීම 0.4857 මේ දෙක එකතු කරලා මේක අඩු කරන්න ඕන. එකතු කිරීමේ පියවර මම මෙතනින්ම ලියන්න. ලඝු A සමානයි 1.5යි 6යි 7යි 8යි 15න් 5 ඉතුරු 1යි 5යි 0.5යි අර 1යි 6යි ඉතුරු නෑ 9යි 7යි 9ටයි 17යි ඉතුරු 1යි ඒ ඉතුරු 1 මම මෙතන පොඩ්ඩක් ලියලා පෙන්නන්න. මෙන්න ඉතුරු 1 මෙන්න මෙතන තියෙනවා ඍණ 1. එතකොට 1යි ධනයි ඍණයි ඍණ 1යිනේ එකට එක සුළු නා උත්තරේ 0යි 0යි දශම ගානක් එන්නේ 0යි දශම අඩු කිරීම මෙන්න මෙයන් 0.48යි 57 මේකෙන් මේක දැන් අඩු කරන්න ඕන. ලඝු A සමානයි 16න් 6න් 7ක් බෑ 16න් 7ක් 9යි මෙතන තියෙන එතකොට 4 14න් 5ක් ඒත් 9යි මෙතන තියෙන්නේ 5 එතකොට මේ පැත්තේ ගත්තා 15න් 8ක් 7යි මෙතන තියෙන එතකොට 6 6න් 4ක් 2යි දශම බිංදුවයි. එහෙනම් ඒ වලගේ හොයන්න ඇන්ටිලොග් 0.2799. A සමානයි 10 බලය 0යි 27.99 තියෙන්නේ කීයද කියලා බලන්න ඕන. 27.99 27.88 තියෙන්නේ ආසන්නව 19 බිංදුවයි 11ක් තමයි අඩු 11 තියෙනවා පස්වෙනි තියෙන්නේ. තොර දශම ස්ථානයේ මෙතන 10 බලයේ බිංදුවයි ඒ කියන්නේ 1යි A සමානයි 1.9.05යි ආසන්න දෙවන දශම ස්ථානයේ රගය අහන්නේ. එතකොට මේ තුන්වන දශම ස්ථානයගේ 5 හෝ 5ට වඩා වැඩි නම් මේකට එකක් එකතු වෙන්න ඕන 1.9.1යි පිළිතුර